අයිස්ක්‍රීම් චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ඔන්න ඉතින් අපිට හම්බ වුණා හේමල් රණසිංහ. මං හිතන්නේ මේ චිත්‍රපටය ගොඩාක් දිව්වා. අපිටත් බලන් ඉඳලා හරිම මහන්සි කොච්චරක් විතර දිව්වද? සෑහෙන දිව්වා මේ ෆිල්ම් එක පුරාටම ගම හරහා දීමක් තමයි තිබුණේ. මං විතරක් නෙවෙයි මුළු කණ්ඩායමම මගෙත් එක්ක දිව්වා. මේකේ ටෙක්නිකල් ක්‍රූ එකත් මගෙත් එක්ක දුවනවා. රංගන ශිල්පිනුත් මගෙත් එක්ක දුවනවා. අධ්‍යක්ෂකවරයාත් දුවනවා. සියලු දෙනාම දුවනවා. ඉතින් මේ දුවන කතන්දරේ ප්‍රේක්ෂකයෝ ඉස්සරහත් චිත්‍රපට ශාලාවේ ඉදිරියට දුවන්න තමයි ඕනේ. ඉතින් මේ දුවන කතන්දරේ ලිව්වේ කල්න ගුණසේකර. ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් ඒ වගේම ඔහුගේ දක්ෂ පිටපත් රචනය මේ හරහා ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබේ. ඒ වගේම අධ්‍යක්ෂකවරයා ප්‍රදීප් ධර්මදාස. ඉතින් ඔහුගේ පළවෙනි සිනමා අධ්‍යක්ෂණය ඔහුව මීට කලින් රූපවාහිනියේ ඔබ දන්න ඔහුගේ දක්ෂතා. නමුත් මේ තමයි චිත්‍රපටි ක්ෂේත්‍රයට ඔහු කරපු ඔහුගේ දක්ෂකම. ඉතින් ටික කාලයක් වුණත් අදටත් නැවුම් විදියට බලන්න පුළුවන්. ඉතින් මේ සියලු දේ සිද්ධ වෙන්නේ අපිට ලැබුණු නිෂ්පාදකවරයා නිසා ඩොක්ටර් සුජීව විතානගේ. ඉතින් ඔහුටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ දුවන චිත්‍රපටය කරන්න දායක වෙච්ච සියලුම දෙනාට නම් කියන්න අමතක වුණ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද දවසේ මේ චිත්‍රපටය මෙහෙම කෙරෙන්න සහ මේ ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරය හිමි වෙන්න සියලු දෙනාට ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා. ඔය ඉතින් දුවන්නේ ඇයි කියලා බලන්න නම් ඔන්න එන්න දිය වෙන්න කලින් අයිස්ක්‍රීම් එකේ රස බලන්න කියලා ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් මේ චිත්‍රපටය පොඩ්ඩක් අනිත් චිත්‍රපටි වලට වැඩිය වෙනස් කියලා මට හිතුණා. ඒ වගේම තමයි පොඩ්ඩක් ෂෝට් ඇන්ඩ් ස්වීට් අයිස්ක්‍රීම් වගේම තමයි. පොඩ්ඩක් අපි ඒ ගැනත් කතා කරමු. මේ චිත්‍රපටය කොහොමද අනිත් චිත්‍රපටි වලට වැඩිය වෙනස් වෙන්නේ කියලා ඔබ දකින විදිහට. ඔව් මේ ෆිල්ම් එක ඇත්තටම පරිශනාත්මක කෘතියක් කිව්වොත් නිවැරදි. මේක ඇතුලේ අපි දේවල් කරන්න උත්සාහ කරන මේ ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය කොහෙද තියෙන්නේ කියන එක අඳුර ගන්න. ඉතින් අනිත් චිත්‍රපටි වලට වඩා වෙනස් වෙන්නේ ඒක නිසා කියලා මම හිතන්නේ. ඉතින් මේකේ චරිත ස්වභාවය ගැන මම වැඩිදුරට කතා කරන්නේ. මම කැමති මේ චරිත ස්වභාවය ප්‍රේක්ෂකයන්ගෙන් දැනගන්න. ඉතින් ඒක නිසා ඒ ගැන ඉඟියක්වත් දෙන්නේ නැතුව මම කැමති ප්‍රේක්ෂකයෝ ගැන චිත්‍රපටිය බලලා ඔවුන්ගේ අදහස් අපිත් එක්ක කතා කරනවා නම් එතකොට අපිට පුළුවන් මේ පිළිබඳ සංවාදයකට එන්න. ඔව් හැබැයි ඉංගියක් දුන්නේ නැති වුණාට මම හිතන්නේ චිත්‍රපටය එළියට එන්නත් කලින් ඉඳලම ඔබ රංගපාන මේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් ගොඩ ලොකු කතාබහක් යෙදුණා. අංග රචනයෙන් මම හිතන්නේ විශාල වෙනසක් කරපු තැනක් එතන. අන්න ඒකයි මම මේ ෆිල්ම් එකේ ගැන කතා කරනකොට මේකත් එක්ක විශාල කණ්ඩායමක් හිටියා. ඒක නිසා එක නමක් හරි අමතක වුණොත් මේක ලොකු අඩුපාඩුවක්. ඉතින් අංග රචනා ශිල්පියාව මතක් කර යුතුමයි. නාරද අපිට ඉන්න දක්ෂතම අංග රචනා ශිල්පියෙක්. ඉතින් මේ චිත්‍රපටය ඇතුලේ අපි ඔහුත් එක්ක මේ ප්‍රොස්තටික් මේකප් අපි අත්හදා බැලුවා. මේක දැන් අවුරුදු ගානකට කලින්. එතකොට මේ ප්‍රොස්තටික් මේකප් මෙච්චර ලංකාව ඇතුලේ ප්‍රචලිත වෙලා තිබිච්ච නැති කාලයක මේකට අවශ්‍ය බඩු පවා පිටරටවල් වලින් ගෙන්නගෙන ඒක එක්ස්පෙරිමන්ට් එකක් විදිහට අපි කරා. සමහර මේකප් වලට පැය 12කට වඩා ගියා. ඉතින් ඒක වෙනස් වූ අත්දැකීමක්. ඉතින් මගේ ජීවිතේටත් වෙනස් වූ අත්දැකීමක් කවදාවත් අමතක වෙන්නේ නැති. ඉතින් මේ අද නාරදට පුළුවන් විනාඩි 5කින් ඔය මේකප් එක දාන්න. නමුත් ඒ කාලේ අපි මේ ඔක්කොම හදාගෙන කරගෙන එහෙම ගියපු එකක් තියෙන්නේ. ඉතින් චරිත එක මේ දැන් ඔන්න ඉඟි දෙන්න වෙනවා. මේ චරිතය ඇතුලේ තියෙන සමහර මනෝමය භාවයන් ඉදිරිපත් කරන්න තමයි අපි මේ ප්‍රොස්තටික් මේකප් අපි පාවිච්චි කරේ. ඒවා අපිට CG වලින් ඕන තරම් කරන්න ක්‍රම තිබිලත් අපි ඒක ෆිසිකලිම කරන්න try කරා. ඉතින් ඒක නිසා වෙන හැඩයක් වෙන රහක් චිත්‍රපටයට ලැබුණා කියලා මම හිතනවා. ඉතින් ඒ වගේ මංජුල වෙඩිවර්ධනව මතක් කරන්න ඕනේ. එතකොට මේක ඇතුළේ හිටපු ටෙක්නිකල් ක්‍රූ එක මතක් කරන්න ඕනේ. මේ මම දුවනවා වගේම මේගොල්ලොත් මගෙත් එක්ක දිව්වා. සහ මේ අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ සිනමාටෝග්‍රැෆි අපේ චින්තයියා. ඉතින් ඔහු අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මොකද මේ වේගය මේ චලනය තියාගෙන මේ රූපරාම මේ විදිහට ගන්න අති දක්ෂ කැමරා ශිල්පියෙක් අත්‍යවශ්‍යයි. ඉතින් ඒ අත්‍යවශ්‍ය අති දක්ෂ කැමරා ශිල්පියා අපිත් එක්ක මේ වෙලාවේ මේ වැඩේ ඇතුලේ හිටියා. ඉතින් ඔහුවත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඔහුගේ රූපේ දැකලා නැතුණාට ඔහු දකින රූප මේ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන්. ඉතින් සංවාදයට විවෘතයි මේ සියලු දේවල් සියලු කාරණා. ඉතින් ආරාධනා කරන ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය බලලා අපිත් එක්ක මේ පිළිබඳව කතා කරන්න කියලා. ඔය ඉතින් අපි සුබ පතනවා අර කිව්වා වගේම මේ චිත්‍රපටය ඇතුලේ ගොඩක් දිව්වා. ඒ වගේම මේක සිනමා ශාලාවලත් වැඩිපුරම දුවපු චිත්‍රපටයක් බවට පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා channel C වෙතින්. ඒ වගේම ඔබටත් සුබ ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අතිවිශිෂ්ට රංගනයක් විවිධාකාර වූ චරිතවලට පනපොවුවා. මම හිතන්නේ ඉන්ටර්නැෂනල් කැරක්ටර්ස් කිහිපයකටම පනපොවලා තියෙනවා. ඒ මොනවාද කියලා බලන්න ඕන නම් සිනමා ශාලාවට ඇවිල්ලා අයිස්ක්‍රීම් චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා ඔයගලන්ට. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි ඔයගලන්ටත් අපිත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධව කතා කරනකොට. ඉතින් ප්‍රේක්ෂකයන්ට නැවතවත් ආරාධනා කරනවා එන්න සිනමා ශාලාවල් වලට ඇවිල්ලා මේ ෆිල්ම් එක බලලා ඔයගොල්ලන්ගේ අදහස් ඒක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් මධ්‍යස්ථ වෙන්න පුළුවන් මේ සියලුම අදහස් වලට විවෘතයි. අපි කතා කරමු. TFM මගේ 70%ට වඩා වැඩි කැලීන් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන්